අපි දැන් යන්නේ නැහැ ටවුන් එකට. අපි ටවුන් එකට ගිහලා හම්බෙමු එහෙනම්. කොයිනේ අපි ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බස් එකක් යනකම් ඉන්නෝ ටවුන් එකේ ඉඳලා. බස් එක යනකම් අපි ඉමු එහෙනම්. අපි කොළඹින් එහෙනම් ආය හම්බෙමු. බස් එකක් හම්බුණා. අපි දැන් යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ කොළඹට ටිකක් කිට්ටු කරලා ඉන්නේ. අපි නම් කොළඹින්ම හම්බෙමු එකපාර. හරියටම 1:37 වෙලා. ඉන්නේ මට ගිහලා ස්ටේෂන් එකට යමු. මම ස්ටේෂන් එකට. දැන් වෙලාව 5:26යි. අපි දැන් ඉන්නේ කොළඹ කොටුවේ ස්ටේෂන් එක ගාව. අපි දැන් මේ පාර්ලිමේන්තුවෙන් දැන් එහා පැත්තට ගිහිල්ලා ස්ටේෂන් එකට යමු. ගාරිපෙන් ස්ටේෂන් එක කොළඹ. යන් ඉතින් බාන්න ගිහිල්ලා බලමු. ඊට ගිහිල්ලා බලමු. ටිකට් ගත්ත ටිකට් එකක් 1400ක් වගේ වෙනවා. ට්‍රේන් එකත් ඇවිල්ලා තින්නේ ප්ලැට්ෆෝම් එකට. අපි දැන් ප්ලැට්ෆෝම් එකට යමු. මම ටිකට් ගණන් දාන්නම් හැම එකක්ම මේකෙන්. ඕනම් මේ සීට් එකේ ඉන්න ගන්න යනවා. බදුල්ල ත්‍රිකුණාමලය මඩකල්පුව යාපනයේ තලේමන්නාරම් යන මගීන් මෙතනින් මාරු විදුවේ. ඉතින් මෙතනින් රේල් පීල්ල ආපු පාර දෙකට බෙදෙනවා. එකක් ප්‍රධාන මාර්ගය උතුරු මේ උතුරුදිම්බේ මාර්ගය එකක් යනවා. අනිත් එක මහනුවර සහ බදුල්ල මාර්ගය එකක් යනවා. අපි යන්න ඕන යාපනයේ මාර්ගයේ. බලමු ඉස්සරහට ගිහිල්ලා
යාපනය අංග සන්තුලේ පැත්තට. ගල්ගම ස්ටේෂන් එක අපි අම්බන්ගොඩ පහුවෙන ගල්ගමේ දැන් ඉන්නේ. අනුරාධපුරේ අපි ගමනේ භාගයෙන් ඇවිලින් කෝච්චිය නම් මාරි ස්පීඩ් එකකින් ආවා. දැන් ආවා වගේම තව භාගයක් යන්න තියෙනවා අපිට. දැන් අනුරාධපුරේ ඉන්නේ මේ ආල්දි පිට වෙන එක නම් මාරි මේ වේගයෙන් එන්නේ. ෆෝනේ එළියට දාලා වීඩියෝ එකක් ගන්න බැරුණා. මේ තරම් මේ ස්පීඩ් එකට එන්නේ මොකද ෆෝනේ උඩට ගහලා ඇතිලා බය දාලා වීඩියෝ එකක් ගන්න නැත්තේ. දැන් අනුරාධපුරේ ඉන්න අපි නම් ඉස්සරහට ගමනේ සෙට් වෙන්නේ. අනුරාධපුරෙන් කෝච්චිය පිටත් වෙන්න යන්නේ. දැන් තමයි පිටත් වෙන්නේ. ඉස්සරහට යන්න ඉස්සරහටදී තව වගේ භාගයක් යන්න තියෙනවා අපිට දුර. යන්කෝ බලන්න. කරගන්න තරම් අමාරුයි මේ මොකද ඊතරම මේ හුලම් පාර වැඩි. දැන් ඉන්නේ මැදවත් ඡාන්දිය අපි. අලි ඉන්නවා ඉස්සර අලි බෝඩ් එකක් ගහලා දිනවා බලමු බලන්න අලිය කිඳීද කියලා ඉස්සර යනකොට. රේල් පාර මොකක්ද දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කමෙන්ට් එකක් දාන්න යටින්. යාලේ විදුම්රිය කියන්නේ තමයි දුක්බර කතා දින දුම්රියක්. මේකට කීපතාවම පොඩි ත්‍ස්තවාදීන් විසින් මේක බොරුව හරලා තියෙනවා. ඉතින් අද වර්තමානයේ බය නැතුව අපි යාපනයේ කංකසන්තුරේ අලිමංකඩ පැත්තේ යන්නේ. ඉතින් අපේ රට බේරගත් රණවිරුව නිසා ඉතින් රණවිරුවන් අනිවාර්යයෙන් මතක් කරලා දෙනවා මේ වීඩියෝ එකේදී. යා උසාවම අද අපි මෙහෙම අපි මේ යාළුවෝ කියලා එකලා අපි මෙහෙම කංකසන්තුරේ යන්නේ. මගේ පොඩි කාලේ නැති භාෂාවක් තමයි මෙහෙම කෝච්චියේ
වවුනියාවේ වෙලාව 11:24යි.